ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ තමයි මේ තුඩ පරිස්සම් කරන්නේ. හරි. ෂෝල්ඩරින් කරන එක ආසීතවන්න එපා කරවන්න මේ තුඩට පුළුවන්. මේ දුබ නම් හෙන්නම සාපේ. මෙන්න මේ වගේ ලෙග් පාස් නැති ESP32 බෝඩ් එක ලෙග් පාස් මොකද? ඉතින් ඕන කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි මේ වගේ එක ළඟ පාස් ගන්න එක අමාරු නේද කියලා. ඉතින් එහෙම අමාරු නෑ. අපි පාස් කරලා බලමු. මෙන්න මේ වගේ තියෙන එක දැන් අපි මේක බස්සගෙන. දැන් දින්නේ මෙන්න මේවට ෂෝල්ඩර් තියන්න තමයි. සාමාන්‍යයෙන් 390ක් වගේ තමයි තියාගන්නේ. 380ක් වුණා කේස් යන්න. ඉතින් මම මේ වැඩේට ගන්නේ 65 35 එක. ඉතින් කවුරු හරි කියයි මේකේ ෆ්ලක්ස් ටිකක් ගාපන්කෝ කියලා. මම ෆ්ලක්ස් ෆ්‍රී පුද්ගලෙක්. හරිද? මම ෆ්ලක්ස් ගන්න නැහැ මොකද? මුලින් ටිප් එක එතන තියාගෙන ටුක්ටක් මේක රත් කරගන්න. ඊට පස්සේ ෂෝල්ඩර් ටික දෙන්න දෙන්නේ. වැඩි වෙලා තියාගෙන ඉන්න එපා. මොකද මේක සෙන්සිටිව් බෝඩ් එකන්නේ. පිච්චෙන්න පුළුවන්. ඒ සොලිඩ් එකෙන් තියලා ගන්න දෙන්නේ. මෙහෙම තිබ්බා දුන්නා චුට්ටලා කලන් හිටියට ඇරියා. පේනව නේද? මේ මැදි එක බලන්නකො ලස්සනට තියෙන හැටි. මොනම් වෙලාවක එක දිගට ෂෝල්ඩර් කරන් යන්න එපා. මොකද මේවා සෙන්සිටිව් බෝඩ් නේ. බඩු හම්බෙන්න පුළුවන් භාගයක් පාසල්. ඒ දුම වලට නම් මොකක් හරි කරන්න ඕන. ඔයගොල්ලෝ ගාව මේ ස්මෝක් එකට කරන්න හොඳ දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මටත් දැනගන්න. අර ෆෑන් එකක් හදන වැඩේ බලන්න ඕනේ මාත් කරා. දැන් එන අලුත් බෝඩ් වල මං හිතන්නේ මේක ෂෝල්ඩර් ප්‍රී ෂෝල්ඩර් කරලා එන්නේ නැහැ. මට මොන ෂෝල්ඩර් කරගන්න යනවා. ඉතින් මේ ෂෝල්ඩරින් අයන්නම් ඉතින් ඔයා තාම පුරුදු වෙන කෙනෙක් නම් ලොකු ගණන් දීලා ගන්න එපා. සාමාන්‍යයෙන් මේ මං ගත්ත එකත් 1200. අර සෙරමික් වලට වඩා නම් හොඳයි. මොකද සෙරමික් තුල තියෙනවා මට සෙට් වෙන්නේ. අනික මේ සෝල්ඩරින් අයන් එකට වඩා ගොඩක් වැඩක් තියෙනවා මේ යූස් කරන ඊයා. මේකේ සාමාන්‍යයෙන් 65 එක සුපිරි. ඒක ඔයා ගන්න මිලිමීටර 0.6. සාමාන්‍යයෙන් ඔයා ටික කාලයක් සෝල්ඩර් කරන් යද්දි ඔයාලට තේරෙනවා කොච්චර ඊයන් දෙන්න ඕනද කියලා මේක සෝල්ඩරින් එකට. සාමාන්‍යයෙන් මේ වගේ බෝල් හිටින කරන්න එපා. මේ බෝල් හිටනවා කියන්නේ දීපු ෂෝල්ඩර් ප්‍රමාණය වැඩි. මේ පේනවද මෙතන උල වගේ හැදලා තියෙනවා. සාමාන්‍යයෙන් ෂෝල්ඩර් කරද්දී අන්න ඒ වගේ උල හැදෙන්න ඕන. එතකොට තමයි අපි good soldering joint එකක් කියන්නේ. මේ පේනවද? මෙන්න මේක. මෙන්න මේ වගේ හොඳ උලක් තියෙනවා. මෙන්න මේ වගේ තඩි බෝලයක් ආවම සෙට් චාටර්. තුඩත් නිකන් ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ පරිස්සම් කරගන්න. මොකද කුණු ගෑවිච්ච ගම ඉවරයි. ප්‍රයෝජනයක් ගන්න බෑ. ඉවරයි. ඉතින් රිම්ම කරන්න ඕන. පාවෙත් තුඩ සිදු කරගන්න. ෂෝල්ඩරින් කරන එක ආසීතවන්න එපා කරවන්න මේ තුඩට පුළුවන්. හරිද? ඒ නිසා මම නිතරම පිරිසිදු තියාගන්න නේද? සාමාන්‍යයෙන් ඔය අලුතෙන් ESP32 එකක් ගද්දි ඔයාලට අනිවාර්යෙන් මේක ෂෝල්ඩර් කරන්න. ඒ නිසා මං කියපු දේ හොඳට හිතට අරන් සුප්‍රියට පාස් ගන්න.